Hello guys, ඉතින් අද යන්නේ රුපියල් 15,600ක ගේම් ගන්න ඕන දෙයක් පුළුවන් සුපිරි ගේමින් බිල්ඩ් එක. ලෝ බජට් 15,000කට ලස්සන සුපිරි බිල්ඩ් එකක් කරන්න යන්නේ. අපිට මෙන්න මේ වගේ පින්තූර තියෙන බිල්ඩ් එකටත් අඩු සාමාන්‍යයෙන් කේසින් එක නවත්තර නෑ. බයිට වැඩි දේවල් තියෙනවා එක ඇතුලේ. හරිද? එහෙනම් අපි බලමු. අනිවාරෙන් සබ්ස්ක්‍රයිබ් කරලා කමෙන්ට් කරලා ලයික් කරලා එහෙනම් එන්න වීඩියෝ එකට මෙතනින් උනට වෙනදි මෙන්න මේ කේසින් එකේ ඉන්ටෙල් ෆෑන් එකක් තියෙනවා ඔය කියලා තියෙනවා අපි මේ කේසින් එක නෙමෙයි පාවිච්චි කරන්නේ වෙන කේසින් එකක් අංක එකට එන අපි යමු හලෝ ගයිස් එහෙනම් මම කියන්නේ මේක කොටඩුව බෝඩ් එකක් ප්‍රොසෙසර් එක දාන්න ලක් يعني ඉටක් තියෙනවා RAM ස්ටික් දෙකක් ගහුවයි කෙලින්ම මේ විජය එකක් ගහුවයි ඊට පස්සේ පොඩියට කොළ පාට තියෙන එක නම් දන්නේ නැහැ මමත් ඊට පස්සේ සවුන්ඩ් කාඩ් දෙකක් ගහුවයි ඊට මෙතන එක සවුන්ඩ් බෝඩ්ස් තුනක් තියෙනවා මෙතන ඊතර්නෙට් කේබල් එකක් තියෙනවා මෙතන USB බෝඩ්ස් තුනක් දෙකක් දුවද තියෙනවා VGA පෝට් එකක් තියෙනවා ආයි අනිත් පෝට් එක නම් මම දන්නේ නැහැ ආයි උඩ තියෙන මොකක් හරි පෝට් එකක් ඒක දන්නෙත් නැහැ මේක කෝඩ්ඩු මද පොඩ්ඩක් හරි මේකේ මේ ඔක්කොම ටික තියෙනවා මේක වෙන්නේ ඔයගොල්ලන්ට කිව්වොත් එහෙම මේක වෙන්නේ ගයිස් රුපියල් 2600යි ප්‍රයිස් එක 2600යි හරි එහෙනම් හලෝ ගයිස් මෙන්න අපි තෝරගත්තේ මේකට කෝට ඩුව කෝස් දෙකයි ත්‍රිට්ස් 4යි E8600 processor 3.33 GHz 6mm Intel එකෙන් හදපු processor මේක ගන්න පුළුවන් ඔයගලන්ට වෙබ්සයිට් එකක් තියෙනවා මේක යක්කල තියෙන ෂොප් එකක් නියෝවිව් කියලා මේකට රුපියල් 750යි රුපියල් 750යි guys පුංචි ගාණයි processor එකක් රුපියල් 750කට ගන්නවා කියන්නේ කොට ඩුව හැබැයි සුපිරි පර්ෆෝමන්ස් තියෙන PC එකක් හදන්න හැබැයි බය වෙන්න එපා ඕන දෙයක් මේ කර හැකි සුපිරිම PC එක මේ කේසින් දාලා ඔක්කොම දාලා කේසින් එකත් දාලා guys හරි එහෙනම් ඊළඟ පාට එක තමයි මොකක්ද පවර් සප්ලයි එක ගැන කතා කරන්න යන්නේ මේක normal power supply එකක් මේ කියන්න දෙයක් නෑ අතනක P.424 pin power supply 1950ක් වෙනවා ටිකක් ගණන් කිව්වට ගණන් නෑ ඉදිරියට එන ඒවාත් එක්ක මේ ගොඩක් ගණන් නෙවෙයි ඔව් හරි 15000 PC එකේ මෙන්න එකක් මේක ගැන එච්චර කතා කරන්න දෙයක් නෑ මේක වැඩ කොහමද එච්චරයි මම දන්නේ ඊළඟ පාඩේට අපි යනවා hello guys ඉතින් ඊළඟ පාඩ එක තමයි RAM stick දෙක එකක් වෙනවා රුපියල් 750ක් අනික වෙනවා රුපියල් 750ක් ඔක්කොම එකතු 1500ක් රුපියල් DTR2 තමයි අපි තෝරගත්තේ 667යි GHz මේ GHz 667යි 2GB දෙකක් 4GB වෙන්න එතකොට තමයි ඩුවල් channel work කරන්නේ ඩුවල් channel ගැන දන්නේ නැත්නම් අනිවාර්යෙන් මට කියන්න මං වීඩියෝ එකක් කියනවා ඩුවල් channel ගැන අනිවාර්යෙන් මොකද ඩුවල් channel තියෙද්දි ඔයගොල්ලන්ගේ 4GB එක RAM stick එකට වැඩිය අනිවාර්යෙන් ස්පීඩ් එක වැඩි වෙනවා එතකොට අපි කතා කරොත් එimhe 8GB කරගන්න ඕන නම් 4GB දෙකක් ගහගන්න ඕකේ අපි එහෙනම් කරමු ඔයගොල්ලන් මෙතනින් කැමති කේසින් එකක් තෝරගන්න මම තෝරගත්තේ guys 2600 කේසින් එක තමයි එහෙනම් ඔයගොල්ලන් කැමති කේසින් එකක් තෝරගන්න මේක ඔයගොල්ලන්ගේ choice එක guys graphic card එක තමයි මේක guys මේ GTX 460 1GB 8400ක් කරන මේ graphic card එක ගැන
ඔයාලන්ට පේන විදිහට තමයි මේක තියෙන්නේ. කිසිම අවුලක් නැහැ. මේකත් ගේමින් වලට මරු ග්‍රැෆික් කාඩ් එකක්. ඔන්න ගයිස් අන්තිම එක 500 GB හાર્ඩ් ඩිස්ක් එක. ඕකේ ඉස්සරහට ඔයගලන්ට බලා ගන්න පුළුවන්. ඔක්කොම ප්‍රයිස් ලිස්ට් එක මම ගානට හදලා තියෙන්නේ. ඔයගලන්ට එන්නේ 5600ට කියලා බලන්න. ඔක්කොම ගණනය කිරීම අනුව ලිස්ට් එක දාලා තියෙන්නේ. හරි ගයිස් එහෙනම් ඔයගොල්ලෝ එකක් බලන්න.